ආයුබෝවන් ඔයගොල්ලෝ ඉතාම ආදරයෙන් පිළිගන්නවා ගණිත පේපර්ස් YouTube නාලිකාවට. මගේ නම කසුන් සඳරුවන්. ඉතින් දැන් කතා කරන්නේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි ප්‍රශ්නයක්. ඉතින් මීට කලින් සාමාන්‍ය පෙළ 2016 ඉඳලා මේ වෙනකන් අහලා තිබුණු සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි ප්‍රශ්න සෙට් එක මම එක වීඩියෝ එකකින් කතා කරලා තියෙනවා. ඒක බලපු නැති අය ඉන්නවනම් බලන්න. ඕකේ TN සූත්‍රය, SN සූත්‍රය උචිත තැනදී භාවිතා කරන්නේ කොහොමද? ඒක ගැන කතා කරලා තියෙනවා. ඒව බලන්න. සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි සම්පූර්ණ පාඩමම YouTube එකට දාලා තියෙනවා. ඒක බලපු නැති අය ඉන්නවනම් එතන ඉස්සෙල්ලා ගිහිල්ලා බලලා ඉන්න. ඉතින් අපි අද කතා කරන්නේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි. එහෙනදී වැඩි කතා නැතුව අපි යමු දැන් ප්‍රශ්නෙට. හරි. ඔන්න මම ප්‍රශ්නේ මේ පළවෙන් දාන්නම්. ප්‍රශ්නේ කියව ගන්න. ඒකේ කියනවා මීටර් 200ක දාවන පතයක මීටර් 5000 දාවන තරංගයක් සඳහා සහභාගී වූ තරංගකරුවෙකු පළමු වටයේ ධාවනයට තප්පර 25ක්ද දෙවන වටයේ ධාවනයට තප්පර 27ක්ද තෙවන වටයේ ධාවනයට තප්පර 29ක්ද ආදී වශයෙන් කාලය ගතකොට ඇත. ගතකොට තිබේ නේ. පළමු වටයේ සිට පිළිවෙලින් එක් වටයේ ධාවනයට ගත කළ කාලය සමාන්තර ශ්‍රේණියක පිහිටන ලදී. එම තොරතුරු වලට අනුව තරංගකරුවාට තරංගය අවසන් කිරීමට ගතවන කාලය මිනිත්තු 20යි තප්පර 25 බව පෙන්වන්න. හරි. ඒක කියන්නේ දැන් මේක දැන් ඔය ඒ පිට්ටනේ තියෙන එක පතයක්. ඒ කියන්නේ එක වටයක් මීටර් 200යි. හරිද? ඒ කියන්නේ මේ එක වටයක් මීටර් 200යි. නමුත් දැන් මෙයා මීටර් 5000නේ දුවන්න ඕන. මීටර් 5000ක් දුවන්න ඕන. එතකොට මීටර් 200නේ එක වටයක්. එතකොට එයා 5000 සෙට් කරගන්න 200 වට කීපයක්ම දුවන්න ඕන. හරිද? ඒ වට දුවනකොට එයා පළවෙනි වටේ ධාවනය කරනකොට ඒ පළවෙනි වටේ ඉවර කරන්න එයාට ගිහිල්ලා තියෙන්නේ තප්පර 25යි. ඒ කියන්නේ පළවෙනි වටේ ඉවර කරන්න තප්පර 25යි ගිහින් තියෙන්නේ. කොහොම ඉතින් හති දාගෙන දෙවෙනි වටය ආරම්භ කරලා දෙවෙනි වටේ ඉවර කරගන්න එයාට තප්පර 27ක් ගිහින් තියෙනවා. ඒ විදිහට තුන්වෙනි වටේ ඉවර කරගන්න එයාට ගිහිල්ලා තියෙනවා තප්පර 29ක්. 29ක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙයා වට ටික ඉවර කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි ඔය ගිහින් තියෙන්නේ. ඒතකොට සමාන්තර ශ්‍රේණියක පිහිටන විදිහට තමයි මෙයා මේ වට ටික එක වටයක් ඉවර කරන්න කාලය අරගෙන තියෙන්නේ. මම හිතනවා මම කියව එක පැහැදිලි ඇති. කොහොමත් එකම වේගෙන් දුවන්න බෑනේ. පළවෙනි වටේ දුවනකොට හති හැදෙනවා. දෙවෙනි වටේදී තව චූට්ටක් වෙලාව යනවා. තුන්වෙනි වටේදී තව ටිකක් වෙලාව වැඩියෙන් යනවා. හතරවෙනි වටේදී තව ටිකක් වෙලාව වැඩියෙන් යනවා. සමහර අය අයින් වෙනවා. සමහර අය ඉතින් ධනිස් දෙකෙන් අන්තිමයට දුවගෙන ගිහින් ওই තරඟ ඉවර කරනවා කොහොම හරි. ඒකත් ලොකු දෙයක් නේ. දැන් ඔයාගෙන් මේ ප්‍රශ්නේ අහලා තිබුණේ මේ දීලා තියෙන තොරතුරු වලට අනුව මේ තරඟ කරුට මේ මීටර් 5000 දුවලා ඉවර කරන්න මිනිත්තු 20යි තප්පර 25ක්. ඒ කියන්නේ මිනිත්තු 20යි තප්පර 25ක්. මිනිත්තු 20යි තප්පර 25ක් ගත වුණා කියලා පෙන්වන්න කියලා කියන්නේ. එතකොට ඔයාලට පැහැදිලි වෙන්න ඕන මේ මුළු මීටර් 5000ම දුවලා ඉවර කරන්න වැය වෙච්ච මුළු කාලය මෙන්න මේක බව පෙන්වන්න කියන එක තමයි ඔය එකපාරම අහලා තියෙන්නේ. එතකොට කොහොම හරි කරන්න ඕන මේ වට ගාන කොහොම හරි හොයන්න ඕන. ඒ කියන්නේ 5000 හැදෙන්න 200 වට කීයක් දුවන්න ඕනද? ඒ වට සියල්ලම දුවන්න ගත වෙච්ච මුළු කාලය මුළු එකතුව ඒ රවුන්ඩ් ටිකම දුවන්න ගත වෙච්ච මුළු කාලයේ එකතුව කීයද කියලා තමයි ඔය අහන්නේ. එතකොට පටන් ගත්ත ගමන් ඔය අහලා තියෙන්නේ ඓක්‍ය. ඒ කියන්නේ උතෙන්ට දාන්න වෙන්නේ SN සූත්‍රයක්. මේක SN නැතුව TN දාලා හදා ගන්නත් පුළුවන්. නමුත් මම මේ විදිහටම හදලා පෙන්නන්න. මොකද ඕකේ ගුණෝත්තර ශ්‍රේණි කොටසකුත් තියෙන නිසා. හරි. අපි ඉස්සෙල්ලා බලමු මේ තරඟකරු වට කීයක් දුවන්න ඕනද කියලා. හරිද? වට ගණන ඉස්සෙල්ලා හොයමු. වට ගණන. ඒක හොයන්න කරන්න තියෙන පුංචි දෙයයි. මීටර් 5000 මීටර් 200ෙන් බෙදන්න තියෙන්නේ. එතකොට වට ගාන එනවා පටස් ගාලා නේ. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපනවා 52කට බෙදපුවම 25යි. ඒ කියන්නේ 200ෙන් වට 25ක් දිවුවොත් තමයි මීටර් 5000 හදා ගන්න පුළුවන්. එතකොට මේ වට 25ම මෙයා මේ විදිහට තමයි දුවලා තියෙන්නේ. පළවෙනි වටේට 25යි, දෙවෙනි එකට 27යි, ඊළඟ එකට 29යි, ඊට පස්සේ 31යි. ඔහොම කාලේ වැඩි වෙවි යනවා. 25 වෙනි වටයක්ම මෙයා දුවන්න ඕන. වට 25ක්ම දුවන්න ඕන. දැන් අපි කරන්න ඕන මේ වට 25ම දුවන්න මෙයා ගත්ත කාලය කොච්චරක්ද කියන එක හොයාගන්න එක. දැන් මේ තියෙන කාලය. එතකොට මෙහෙම ඇවිල්ලා
අපිට මෙහෙම 25 වෙනි වටේ දුවපු කාලය හොයලා අර L තියෙන සූත්‍රය දාලා හදන්න පුළුවන්. නමුත් එච්චර දුර යන්න ඕනේ නැහැ. අපි මෙහෙම හදමු. මේ බලන්න පළමු පදය කීයද? තප්පර 25යි. පොදු අන්තරය කීයද? ඒ කියන්නේ මේ පද දෙකක් අතර වෙනස 27න් 25ක් අඩු කරලා බලන්න. තප්පර 2යි. දැන් වට කීයක කාලයක්ද අපි කියන්නේ පද කීයක එකතුවක්ද අපි දැන් මේ හදන්න යන්නේ? ඇත්තරම වට 25ක් තිබ්බ හින්දා ඒ කියන්නේ පද 25යි. ඒ කියන්නේ n කියලා කියන්නේ 25ට. ඒ ඔය පද 25ෙම එකතුව අපි හොයන්නේ. ඒ කියන්නේ s 25 තමයි කීයද කියලා දැන් මේ හොයන්න යන්නේ. හරිද? ඔයාලා හදන උත්තරේ හරිනම් ඔයාලගේ උත්තරේ මෙන්න මේකට සමාන වෙන්න ඕන. මේත්තු 20යි තප්පර 25ක් බවට පත් වෙන්න ඕන. හරි. අපි දැන් අර දිග සූත්‍රයට දාලා මේක ආදේශ කරලා හදමු. මොකක්ද මේ සූත්‍රය? Sn සමානයි n බෙදීම දෙවාරයක් 2a ධන n ඍණ එක වරක් d. මේක කටපාඩම් කරගෙන යන්න ඕන. මම අර විභාගෙට මතක තියාගෙන යන්න ඕන සූත්‍ර කියලා වීඩියෝ එකක් දාලා තිනවා. ඒකේ සම්පූර්ණ විභාගෙට ඕන සූත්‍ර ටික මතක් කරලා තිනවා පාවිච්චි කරන තැනුත් එක්ක. ඒක බැලුවේ නැත්නම් සූත්‍ර අමතක කරලා ඉන්නවා නම් ඒක ගිහිල්ලා බලන්න. දැන් අපි පද 25ක පේලි 25ක එකතුව හොයන නිසා s 25 n වෙනුවට දාන්නේ 25 දෙක පළමු පදේ කියන්නේ ඒකත් 25 නේද? ඒකත් 25 ධන n කියලා කියන්නේ ආයෙත් කීයද? 25 ඍණ 1 ගුණ කිරීම. d කියන්නේ පොදු අන්තරය. ඒක ඇවිල්ලා 2යි. ඔන්න හරි. ආදේශය කරගත්තා. දැන් මේවා කපන්න බැරි හින්දා කපන්න එපා. 25 බෙදීම 2 දෙවාරයක් 25 කියලා කියන්නේ එතන 50යි. ධන 25න් එකක් ගිහපම කීයද? 24යි. ඒක ගුණ කරන්න ඕන ආයෙත් දෙකෙන්. හරි. දැන් ආයෙත් කපන්න බෑ. 25 බෙදීම 2 50 ධන දෙවාරයක් 24 කීයද? 48යි. ඊට පස්සේ ඊළඟ පොලිම ආයෙත් 25 බෙදීම 2 ගුණ කිරීම 50යි 48යි එකතු වුනහම 98යි. ඊට පස්සේ දෙකෙන් බෙදනවා. 2ට 2 ඒවා 1යි 98ට 2 ඒවා තියෙනවා කීයද? 9ට 2 ඒවා 4යි 4 වරක් 2 8යි එකක් ඉතිරි 18ට 2 ඒවා 9ක් තියෙනවා 49යි. 25 49න් ගුණ කරලා බලමු. මම 49 මෙහින් ලියලා මේක 25න් ගුණ කරනවා. හරිද? 25 ඒවා 9ක් 25 ඒවා 10ක් 250යිනේ. 9ක් එහෙනම් 225යි. 225න් 5 දානවා 22ක් ඉතිරි. 25 ඒවා 4ක් 100යිනේ. 100යි 22යි 122යි 1225යි. ඔයගොල්ලෝ වෙන වෙනම ගුණ කරලා බලන්න. එතකොට 1225යි මේ එන්නේ තප්පර වලින් උත්තරේ. හරිද? දැන් ඔයා කොහොම හරි මේක අරගෙන පෙන්නන්න ඕන මිනිත්තු හා තප්පර වලින්. දැන් මේ ආවේ සම්පූර්ණ තප්පරනේ. දැන් මේ තප්පර වලින් ආපු උත්තරේ හරි. දැන් මේ තප්පර අපි මිනිත්තු කරන්නේ මේක 60න් බෙදුවා. මම ඒක මෙහෙන් කරලා පෙන්නන්නම්. 1225 ඔය තප්පරනේ. ඕක අපි බෙදමු 60න්. 60න් බෙදනකොට ඕක දීර්ඝ බෙදීමේ ක්‍රමයට බෙදමු. මම ඒක මේ හරිය බෙදා ගන්නවා නේ. 1225 බෙදමු 60න්. 120ට 60 ඒවා තියෙනවා දෙකක් නේ. දෙවාරයක් 60 120යි. ආයෙ දෙකක් ඉදිරි. මේ පහ මෙතෙන්ට ගන්නවා. 25ට 60 ඒවා බිඳුවයි. බිඳුවරක් 60 බිඳුවයි. 25ක් ඉදිරි. ඒකේ තේරුම මිනිත්තු 20යි තප්පර 25යි. එතකොට ඇත්තටම මේක මිනිත්තු හා තප්පර වලට පරිවර්තනය කරගත්තාම ඔතන මිනිත්තු 20ක් එනවා. අර ඉතිරි වෙන 25 ඒවා තප්පර වලින්. ඒවා තප්පර 25. එතකොට මේ දිනේ තප්පර. එතකොට වන බව මොකක්ද අපිට ගානේ අහලා තිබුණේ? අවසන් කිරීමට ගත වන කාලය මිනිත්තු 20යි තප්පර 25ක් බව පෙන්වන්නනේ. හරි. එහෙනම් මේකට ඉරිදයක් ගහපුවම හරි. එතකොට මිනිත්තු 20යි තප්පර 25 බව පෙන්වලා තියෙනවා. එතකොට මේක සමාන්තර ශ්‍රේණි වල පටන් ගත්ත ගමන්ම IQ වෙන සූත්‍රයක් තිබුණේ. ඒක දාලා එතන හදන්නයි මේ ප්‍රශ්නේ තිබුණේ. හරි. ඔන්න මම ඊළඟ ප්‍රශ්නේ පල්ලෙහෙන් දැම්මා. ඒක ගුණෝත්තර ශ්‍රේණි කොටසක් තියෙන්නේ. ඒක කියව ගන්න මම එතකම් මේක අයින් කරලා දාන්නම්.
ඒක කියලා තිබුණා ගුණෝත්තර ශ්‍රේණියක පළමු පදය එකද මුල් පද තුනෙහි ගුණිතය 64ද වේ. එතකොට ගුණෝත්තර ශ්‍රේණියක පළමු පදය කියලා කියන්නේ ඒක 아무තු දෙයක් නෙවෙයි. ඒක ඒ කියන්නේ පළමු පදේ 1යි කියන එක. ඊට පස්සේ ඒක කියලා තිබුණා මුල් පද තුනෙහි ගුණිතය 64යි. එතකොට මුල් පද තුනේ ගුණිතය කියලා කියන්නේ ඔය T1 T2 T3 පළමු පදේ ගුණ කිරීම දෙවෙනි පදේ ගුණ කිරීම තුන්වෙනි පදේ ගුණ කිරීම. ඒකේ අගය 64යි කියලා තමයි ඔය කියලා තිබුණා. එතකොට අපි T1 වෙනුවට නම් දාන්නේ A නේ. පළමු පදේ A නේ. එතකොට මම ඔයගොල්ලන්ට ගුණෝත්තර ශ්‍රේණි පාඩමේදී කියලා දුන්නා මෙහෙම එකක්. A දෙවෙනි පදය AR කියලා දුන්නා. තුන්වෙනි පදය AR ගේ වර්ගය කියලා දුන්නා. අර සූත්‍රය ඔප්පු කරපු වෙලේ ඒක මම පැහැදිලි කරා නේ. එතකොට දෙවෙනි පදේ හොයනකොට එක R කෙනයි. පළවෙනි පදේ හොයනකොට R නෑ. දෙවෙනි පදේ හොයනකොට එක R කෙනයි. තුන්වෙනි පදේ හොයනකොට R ලගේ දෙන්නයි. හතරවෙනි පදේ හෙවොත් R ගේ 3යි. එහෙමනේ එන්නේ මේ කතන්දරේ. ඒක සමාන වෙනවලු කීයටද? 64ට. හරි. ඕක තමයි ඔය කියලා තිබුණේ. ඊට පස්සේ දැන් ඔයගෙන් ඔය රෝම ඉලක්කම් එකෙන් අහන්නේ ශ්‍රේණියේ පොදු අනුපාතය සොයන්න. ඒ කියන්නේ R කියන්නේ කීයද කියන එක තමයි ඔය අහලා තියෙන්නේ. R හොයන්න කියන එක තමයි ඔය කියලා තියෙන්නේ. එතකොට අපි කොහොමද මේකේ R හොයාගන්නේ? අපිට R හොයාගන්න පුළුවන් මෙහෙම. අපිට කියලා තිබුණානේ A සමානයි 1යි කියලා. ඒ කියන්නේ මෙතන 1 ගුණ කිරීම 1 ගුණ කිරීම R 1 ගුණ කිරීම R වර්ගය සමානයි 64යි. එතකොට 1 ගුණ කිරීම 1 ගුණ කිරීම 1 කියන්නේ ඇත්තටම 1යිනේ. 1 වරක් 1 1 1 වරක් 1 1 1 වරක් 1 1 1 වරක් 1 1 1යි. R ලා බලන්න කීයක් ඉන්නවද කියලා? 1 R කෙනයි R ලා දෙන්නයි. මෙහෙම දෙන්නේ ಗುಣ වෙනකොට මෙයාලගේ උඩ තියෙන දර්ශක දෙක එකතු වෙනවා. ඒ කියන්නේ R ගේ 3 වෙනි බලය හැදෙනවා. මේ ಗುಣ කිරීම එක නම් වැඩක් නැහැ ඒක මම අයින් කරන්න. ඒක සමානයි 64යි. හරිද? දැන් R අපිට ඕන R ගේ ඝණය නෙවෙයි. R හොයාගන්න. ඒක හොයාගන්න කොහොමද? R ඝණය සමානයි 64 කියන කෙනා අපි ලියා ගන්න ඕන දර්ශකයේ 3 වෙන සංඛ්‍යාවකින්. ඔයාලා ගණිතයත් එක්ක හිටපු අය නම් මෙන්න මෙහෙම තමයි 64 හැදෙන්නේ. 4 වරක් 4 16යි. 16 ඒව 4ක්. 16 32යි 32යි 64යි. එතකොට 4 ඒවා 3කින් තමයි 64 හැදෙන්නේ. පස්සේ හිමීට ගුණ කරලා බලන්න දැන් හිට විභාග නිසා මේ ලොකුවට කතා කරන්න අමාරුයි. එතකොට 64 හැදෙන්නේ 4 3 වෙනි බලයෙන්. එතකොට මේක තමයි ඊළඟ නීතිය. මේවට අපි කියන්නේ බල කියලා. බලවල් දෙකක් සමානයි නම් ඒ වගේ උඩ ඉන්න දර්ශක දෙක සමාන වෙනවා නම් ඒ වගේ පාද අනිවාර්යෙන් සමානයි. එම නිසා ඔයාලට කියන්න පුළුවන් R සමානයි 4යි. ඒ කියන්නේ පොදු අනුපාතය 4යි කියලා ඒක මාර්ගයෙන් හොයාගන්න පුළුවන් ඔයාලට. අපි යමු ඊළඟ ප්‍රශ්නේ. හරි. ඔන්න ඊළඟ ප්‍රශ්නේ දානවා පල්ලෙහෙන්. ඒක කියන්නේ එම ශ්‍රේණියේ 8 වන පදයේ දෙකෙහි බලයක් ලෙස ප්‍රකාශ කරන්න. දැන් 8 වන පදයේ දෙකෙහි බලයක් ලෙස ප්‍රකාශ කරන්න. දැන් ඔයා දන්නවා පළමු පදයේ 1යි. පොදු අනුපාතය 4යි. දැන් ඔයාගෙන් අහන්නේ T8 ඒ කියන්නේ 8 වෙනි පදය T8. ඒ කියන්නේ n වෙනුවට දාන්න ඕන කීයද 8? 8 වෙනි පදය නිසා. 8 වෙනි පදයනේ? ඔව්. ඒතකොට ගුණෝත්තර ශ්‍රේණිය වලදී n වෙනි පදය හොයන සූත්‍රය තමයි මේක. Tn සමානයි AR n ඍණ 1. මේක තමයි ගුණෝත්තර ශ්‍රේණිය වලදී n වෙනි පදය හොයන සූත්‍රය. ඒතකොට T8 නේ හොයන්න ඕන. එහෙනම් T8 A වෙනුවට දාන්නේ කවුද 1 ගුණ කිරීම R කියලා කියන්නේ නැවත වතාවක් 4ට 4 n කියන්නේ 8ට 8 ඍණ 1. එතකොට මෙතන එනවා T8 සමානයි 1 ගුණ උනාට තේරුම නැහැනේ. එහෙනම් මම 1 අයින් කරන්න. 4 8න් එකක් ගෙපම 7. එකෙන් ගුණ උනාට තේරුම නැහැනේ. ඒ උත්තරෙමනේ ඒකයි. හැබැයි ඔයගෙන් අහලා තිබුණේ දෙකෙහි බලයක් ලෙස ලියන්න. එතකොට අපි දන්නවා 4 කියලා කියන්නේ නම් දෙකේ දෙවෙනි බලය. එහෙනම් වාට පුළුවන් T8 සමානයි 4 වෙනුවට ඉන්ක්ලූඩ් 4 වෙනුවට දාන්න පුළුවන් මෙහෙම. දෙකේ දෙවෙනි බලය. මේකේ තේරුම 4. ඒකෙත් 7 වෙනි බලය හින්දා මෙහෙම උඩින් 7 දාන්න පුළුවන්. එතකොට T8 කියලා කියන්නේ දෙකේ මෙන්න මේ දෙන්න ගුණ වෙනවා. දර්ශකයයි ඒකේ උඩ ඉන්න දර්ශකයයි. හරිද? දෙවාරයක් 7 කීයද? 14. එතකොට T8 කියලා කියන්නේ දෙකේ 14 වෙනි බලය. එතකොට එහෙම තමයි ඒක අරගන්න එක ගුණෝත්තර ශ්‍රේණිය වලදී අහලා තිබුණොත් මේ සූත්‍රය මතක තියාගෙන යන්න
පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගුණෝත්තර ශ්‍රේණිය වලින් ප්‍රශ්නයක් වැටෙන්න පුළුවන්. එතකොටත් මේ සූත්‍රය මතක තියාගෙන යන්න. අර බෙදලා කරලා ගන්න විදිහකුත් තියෙනවා. කෙටි ප්‍රශ්න 25 කැලි දෙකක් කරා. ඒ දෙකේ මට මතක විදිහට එහෙම මම ප්‍රශ්න ටිකක් කරා. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. channel එක subscribe කරන්න, bell button එක all කියලා press කරගන්න. අර ගන්ටාරයට පොඩි touch එකක් දෙන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.